හායි කොහොමද ඔයාලට? හොඳින් ඉන්නව නේද ඔයාලා හැමෝම? ඉතින් ඔන්න ටික දවසකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද නම් තියෙන්නේ කුකින් වීඩියෝ එකක්. බලමුකෝ මම අද මොනවද දාන්න උයන්නේ කියලා. මම අද ඔයාලට කියලා දෙනවා ගෙදර තියෙන අවම අමුද්‍රව්‍ය පාවිච්චි කරලා සැමන් එකක් උයා ගන්න. මොකද මට අද ගෙදර තියෙන්නේ මෙච්චරයි. මට කඩේට යන්නත් කම්මැලි. ඉතින් අපි බලමු මේක මට ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියලා. මෙතන මම අරන් තියෙනවා හල සුදු ලුණු බී ලුණු නයි මිරිස් රම්පේ කරපිංච කුරුදු කෑල්ලක් ඒ වගේම තක්කාලි ඊට අමතරව මෙතන තියෙනවා 3-5 කුඩු මිරිස් කුඩු ගම්මිරිස් කුඩු සහ කහ කුඩු ඒ වගේම අරන් තියෙනවා පොල් තෙල් ඊට අමතරව මම අරන් තියෙනවා මෙතන උකු පොල් කිරි ඒ වගේ මට අද තියෙන චූටි සැමන් එකක් ඒකයි මේ අල්ල එහෙම දාලා උයන්නේ මම හට්ටියක් ලිපේ තියා ගන්නවා හට්ටිය අඩිය ගැන හිතන්න එපා මේක කොච්චර මැද්දත් යන්නේ නැහැ ඒක හැටි හට්ටිය රත් වුණාට පස්සේ පොල් තෙල් චුට්ටක් මම දා ගන්නවා මේකටම ඊට පස්සේ පොල් තෙල් ටික මේ වගේ රත් වෙනකන් ඉඳලා මම ඒකට එකතු කර ගන්නවා අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ මිරිස් කුඩු ගම්මිරිස් කුඩු අමු තුන පහ සහ කහ කුඩු ටික ඊට පස්සේ ඒක තෙලේ හොඳට මේ වගේ බැදෙන්න දෙනවා මම මේ ටික හොඳට තෙලේ බැද ගන්නවා කර ගන්න නැතුව බැද ගන්න ඕනේ මේ වෙලාවේ කර වෙන්න දෙන්න එපා කර වුණොත් ඉතරහක් එන්න පුළුවන් ඉතින් මේ ටික එහාට මෙහාට කර මම හොඳට බැද ගන්නවා මේ ටික මේ වගේ ලා දුඹුරු පාටක් වේගෙන එද්දී මම මේකට තලාගත්තු සුදු ලුණු එකතු කර ගන්නවා ඊට පස්සේ තලාගත්තු සුදු ලුණු ටික චුට්ටක් මේ තෙලේ බැද ගන්නවා ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා රම්පේ කරපිංචා දැන් මම විනාඩියක් විතර මේ ටික හොඳට තෙලේ බැද ගන්නවා. අමු සුවඳ යනකම් තෙලේ බැද ගන්නවා. ඔයාලට පුළුවන් මේක ඩිංගුරු කරාමුණේට එනසල් වගේ දේවල් හැම දාගන්න. මම අද දැම්මේ නෑ මට තිබුණේ නැහැ දාන්න. ඉතින් මම මේ අවම ද්‍රව්‍ය පාවිච්චි කරලා හදන නිසා මේව දාලා හදා ගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්න මම අර කපලා තියාගත්තු ඉතුරු ඔක්කොම දේවල් ටික මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ ඒ ටික හොඳට මේ වගේ තෙලේ මම කවලම් කර ගන්නවා. අර මිරිස් 3-5 ඔක්කොම එකට මිශ්‍ර වෙන්න ඔක්කොගෙම ගෑවෙන්න කවලම් කර ගන්නවා. ඔයාලට පුළුවන් මේක ඇඹුල් රසට හදාගන්න කන්න කැමති නම් ගොරක කෑල්ලක් සේඹලා වගේ දේවල් දාලා අපි එහෙම ඇඹුල් රහට කන්න කැමති නැති නිසා මම මේකට දාන්නේ නැහැ වගේ දේවල්. මේ වෙලාවේ මම ලුණු ටිකක් දා ගන්නවා. ලුණු ගොඩක් දාගන්න නැහැ. පස්සේ රස බලලා මදි වුණොත් දානවා. ඊට පස්සේ මම මේක හොඳට කවලම් කර ගන්නවා ලුණු ටිකත් හොඳට කවලම් වෙන්න. ඒ කරලා ඉවර වෙලා මම මේක විනාඩි 5ක් 10ක් විතර වහලා තියෙනවා තෙලෙම තැම්බෙන්න. මේ ළඟ ගෙදර කොහරි ලීර නොයිස් අද තමයි ඔය බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙන්නේ. ඒක වැඩි ගණන් ගන්න එපා. විනාඩි 10කට විතර පස්සේ මම මේක ඇරලා බලනවා. මම මේක මතකින්නේ තමයි තැම්බෙන්න දින්නේ. මට ඒක කියන්න අමතකුණා. ඊට පස්සේ මේ තෙල් ටික හොඳට දැන් මේක තැම්බිලා තියෙන්නේ. පේනවද? දැන් හරි සුවඳයි මේක හොඳේ. ඊට පස්සේ මම මේකට වතුර ටිකක් එකතු කරනවා මේක හොඳට තැම්බෙන්න. වතුර ටිකක් එකතු කරලා අල කැලි ටික හොඳට තැම්බෙනකම් මම මේක වහලා තියෙනවා. මම සැමන් ටින් එක කඩා ගත්තා. කඩාගෙන ඉවරලා ඒකේ වතුර ටික අයින් කරලා දැම්මා. ඊට පස්සේ මම සැමන් කෑලි දෙක ගත්තා. මෙන්න මේ චූටි සැමන් කෑලි දෙක තමයි මේ ටින් එකේ තිබුණේ. ඉතින් මේක එක්කෙනෙකුට විතර නම් ඇති. දෙන්නෙකුට තුන් දෙනෙකුට කන්න මදි නිසා තමයි මම මේකට අල දැම්මේ. ඉතින් මම මේ වෙලාවේ සැමන් ටික මේකට දාලා චුට්ටක් කවලම් කරනවා හැන්දෙන් හෙමින් කියන්නේ කැඩෙන්නේ නැති වෙන්න. ඊට පස්සේ මම මේක වහලා තියෙනවා බව වතුර ගතිය හිඳෙන්න. හිඳුනට පස්සේ මම මේකට අර මම මිරි කරලා තියාගත්තු උක්කු පොල් කිරි ටික එකතු කර ගන්නවා. පොල් කිරි ටික හොඳට ඉදෙන්න ඇරලා මම මේක ලිපෙන් බා ගන්නවා. ඉතින් මං කියනවාට මේක ඔයාලත් හදලා බලන්නකෝ. ඇත්තටම මේක මාර රසයි. අපි නිකම්ම සැමන් එකක් කනවට වැඩිය මෙහෙම හදලා ගද්දී ඒක මාරම රසයි. ඉතින් ඔන්න මගේ දැන් සැමන් එකේ වැඩ ඉවරයි. ඉතින් මම හදන්නේ දැන් මේ රයිස් කුකර් එකට බත් එක ගහගන්න. රයිස් කුකර් එකටත් මොකක් හරි වෙලා ඒක බත් එක ඉදෙන්න කලින් ඔටෝ ඕෆ් වෙනවා. ඉතින් මං හැන්දක් තියලා ස්විච් එකට බර වෙන්න තියලා තමයි බත් එක උයාගන්නේ. ඉතින් වීඩියෝ එක අදට මෙච්චරයි. එහෙනම් මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. ඉතින් ඔයාලා පරිස්සමට
සතුටෙන් ඉන්න. මං ගිහින් එන්නම්. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලා හැමෝටම. කියන්න බැරි වුණානේ ආදරේ ඔයාලා හැමෝටම.